දාගත්තා සමානව තියාගෙන මේ අතර තියලා හරි මෙදී මේක කපලා මෙන්න මේ වගේ මෙහෙම ගානට හතරට කැපුවා. අර තීරුනේ මේව හතරට කපලා මේක එහෙම තියාගත්තා. මේක විතර රෝල්ස් එක වගේ මේක හදන්න පුළුවන්. මේක එළවලු රෝල්ස් එකට උනත් ගැට හැකියි. රවුන්ඩ් රෝල්ස් එකට මේ ඉස්සට මේක පාන්දු ටිකක් දාගත්තා. මේක වයින් පාලා හරි මේ මෙච්චර ගන්න හැන්දක් දාන්න මම දැක්ක කමෙන්ට් දාලා දෙනවා කියලා. අනේ මම දෙන්නේ මට මොකක්ද කියලා දීලා දාගන්න බෑ ඒගොල්ලන්ට. මේක දාගත්තා. දැන් මේක ගෙම්ම දැන් මේක ගන්න දෙපැත්තෙම ළඟ වෙනවා ගත්තා. තාම මේ ටික මේ වල මේ අස්සර ගහුවා. රවුමර ගන්න ඊට පස්සේ මගේ ලෝ රෝල්ස් එක නේද? ලෝ තමයි ලෝ රෝල්ස් එක. කායක බලන්න. ඉබත් වෙරනවා වෝල්ට මේකත් වෙරනවා. මම ලොකු වැඩ බලන්න ඉතින් මේ කැම හදනවා කියන්නේ. ඔයගොල්ලෝ බාස් කෙනෙක් වගේ ගන්න නැතුව මේව කරගත්තොත් මාර ලේසි. දැන් මේකම විතර රෝල්ස් එක කරගන්න ඕන දැන් කට්ටිය කියන්නේ විතර රෝල්ස් කියන්නේ රවුමට රෝල්ස් කියන්නේ රවුමට කියන්නේ විතර රෝල්ස් එක මේ ලෝ රෝල්ස් එක දාතන මේ ලෝ රෝල්ස් එක. මෙඩි කියන්නේ ආ මේක විතර රෝල්ස් කරන්න තියෙන්නේ ඒකටම විතර කැල්ලක් දැම්ම අලකට ටික දැම්ම විතර කැල්ලක් දැම්ම ඉච්චරයි. මම මොකද යන්නේ? මෙඩි මේකට අවශ්‍ය අලකට ටික දාගත්තා. දැන් මේකට මේ විතරේ කෑල්ල ගන්න තියුවා. මම ඉස්සර බාන්ඩ් ටික දාගත්තා. දැන් ඉතින් විතර රෝල්ස් මේ ගොම්මනක විතර සරක විතර නොදාගේ වරවසේ ලෝ රෝල්ස් ඉතින් දෙපැත්තම ගන්න ආවත්තා මම රවුම් කරගත්තා. මේ ඉතින් මහ ලොකු දේවල් ඉතින් Tamanට කරගන්න බැරිද මේ ගෝතම් රොටිය ගන්න මේක අමාරුයි මේ ගෝතම් රොටිය ගන්න එක ඒ දවස් 11 වසන එක පොළොව දෙන්න පුළුවන්. මම දැන් කියන ලේසි කමෙන්ට් මම කරන විදිහ මම දැන් කියන්න. දැන් මේක විතර රෝල්ස් මේ අතර විතර රෝල්ස් මේ අතර ලෝ රෝල්ස් මේ සමෝසා කියමුද මේක සමෝසා කියන්නේ විතරේ මොනවද දාලා පොඩියට හදන්නේ ඒකට සමෝසා කියන්නේ මේක අපි බිස්කට් උඩ දානවා මේක තමයි කඩවන්නේ ගොඩම කඩවන්නේ මේක තමයි කියන්නේ විතර රෝල්ස් කියලා බිස්කට් උඩ දානවා රස මේක විතර රෝල්ස් කියලා තමයි දුන්නන්නේ ගොඩක් කඩවන්නේ. ඉතින් දැන්